start again. It's a rich thing. සුබ දවසක් සියලුම දෙනාට. අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ මේ වගේ ග්‍රීන් වෝල් එකකට ඩ්‍රිප් ඉරිගේෂන් එකක් සිදු කරගන්න ආකාරය පිළිබඳවයි. ඔයාලට මේ පේන විදිහට තමයි මේ වෝල් එකේ මේ පොට් සම්බන්ධ කරලා තියෙන්නේ. මේ හැම පොට්ස් පේලියක් අතරින්ම අපේ ලැටරල් ලයින් එක යනවා. ඒ ලැටරල් ලයින් එකේ තමයි අපි මේ ඩ්‍රිප් ටික සම්බන්ධ කරගන්නේ. හරි, ඉතින් අපි මේ විදිහට තමයි ලැටරල් ලයින් ටික දාගන්නේ. මේ හැම පොට් පේලියක් අතරින්ම මේ ලැටරල් ලයින් එකක් යනවා. අපි මේ ලැටරල් ලයින් එකට භාවිතා කරලා තියෙන්නේ මිලිමීටර් 16 LDP පයිප් එක. ඒ වගේම අපි මේන් ලයින් එකට භාවිතා කරන්නේ අඟල PVC පයිප් එකක්. ඉතින් අපි මේ විදිහට තමයි අපේ මේන් ලයින් එක සකස් කරගෙන තියෙන්නේ. මෙතනදී අපි අඟලෙන් භාගේ T රෙඩියුසර් සහ මේ මේන් ලයින් එකේ කෙළවරවල් දෙකට එයාර් රිලීස් වැල් දෙකක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ ලැටරල් ලයින් එක මේන් ලයින් එකට සම්බන්ධ කරන්න SM කනෙක්ටර් භාවිතා කරලා තියෙනවා. හරි, ඉතින් අපි දැන් මේ විදිහට අපේ මේන් ලයින් වලට ලැටරල් ලයින් ටික සම්බන්ධ කරගත්තා. අපිට ඊළඟට තියෙන්නේ අපේ මේ ලැටරල් ලයින් ටික පන්ච් කරලා ඒවට මේ ටිප් ටික කනෙක්ට් කරගන්න. හරි, අපි ඉතින් මෙතනදී මේ හෝල් පන්ච් එකක් ආධාරයෙන් අපේ ලැටරල් ලයින් ටික පන්ච් කරගන්නවා. ඊළඟට අපිට තියෙන මේ පන්ච් කරපු තැන් වලට අපේ මේ ඩ්‍රිප් ටික සම්බන්ධ කරගන්න. ඉතින් අපි මෙතනදී මේ විදිහට ඩ්‍රිප් ටික මේකට සම්බන්ධ කරගන්නවා. මෙතනදී අපි මේ භාවිතා කරන්නේ නෙටා ෆීම් කියන ඩ්‍රිප් එක. හරි, ඉතින් අපේ ඉරිගේෂන් එක කොටසක සම්පූර්ණ වැඩ ටික අවසానයි. අපි මේ ලයින් වලට ඩ්‍රිප් ටික සම්බන්ධ කරගෙන තියෙන්නේ. මේ විදිහම කොටසක් තමයි අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින් මේකෙත් අපි වැඩ ටික ඔක්කොම ඉවර කරගෙනම අපේ ඉරිගේෂන් සිස්ටම් එක චෙක් කරලා බලමු.
හරි ඉතින් මේ විදිහට තමයි අපේ ඉරිගේෂන් එකේ වැඩ ටික අවසන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපේ වීඩියෝ එකත් මෙතනින් අවසానයි. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක්.